සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL Sewing Machine YouTube නාලිකාවෙන් ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සික්සර් මැෂින් එකේ නූල දාන පිළිවෙල. මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඒක පැහැදිලි නෑ, ඒක තේරෙන්නේ නෑ කියලා මට කෝල් කරලා කියනවා. ඒක නිසා මම මේ නැවත පැහැදිලි කිරීමක් කරන්නේ මේ වීඩියෝ එකෙන්. ඒ කියන්නේ මේකේ සික්සර් එකේ normal machine එක වගේ නෙවෙයි, tension එක ටිකක් වෙනස්. මේකේ ඩිස් තුනක් තියෙනවා. ඒ ඩිස් තුනෙන් මැද flat ඩිස් එකක් තියෙනවා. ඒ flat ඩිස් එක තමයි ඒ අතරින් තමයි මෙන්න මේ විදිහට නූල වැටෙන්න ඕනේ. මේ සමහර අය මේ නූල පිටින් දානවා. මෙන්න මේ විදිහට. මම ඔයාලට පෙන්නන්නේ මේ නූල පිටින් දාන්නේ. ඒක එහෙම නූල පිටින් දාන්න බෑ. ඩිස් තුනෙන් එකකට වැටෙන්න තමයි දාන්න ඕනේ. දැන් මේ විදිහට පිටින් දාලා මේ විදිහට නූල දාපුවම හරියට නූල බැලන්ස් වෙන්නේ නැහැ. හරියට මැහෙන්නේ නැහැ. නූල රැලි වෙනවා. ඒක නිසා මම ඔයාලට මේ ඩිස් එක පෙන්නන්නම්. මේ ටෙන්ෂන් එක සම්පූර්ණයෙන්ම ගලවලා මේකේ තියෙනවා ඩිස් තුනක්. මේ තියෙන්නේ ඩිස් තුන. මේ තියෙන්නේ ඩිස් තුන. ඒ ඩිස් තුනේ මැද ෆ්ලැට් එකක් තියෙනවා. ෆ්ලැට් ඩිස් එකක්. ඒ ෆ්ලැට් ඩිස් එක තමයි මැදට එන්නේ. ඒ මැදට ආපුවාම ඒ මැද ෆ්ලැට් ඩිස් එක අතරින් එක පැත්තකට නූල වැටුණට කමන්නේ නැහැ. මේක එළියෙන් සමහර අය දානවා. එළිය පැත්තෙන් දාලා හරියන්නේ මෙන්න මේ ඩිස් එකෙන් හරි නැත්නම් ඇතුල් පැත්තේ ඩිස් එකෙන් හරි එහෙම දාලා මේ ඇතුළටම වැටෙන්න ඕනේ. ඒතර මෙන්න මේ විදිහට නූල ටයිට් එකට එන්නේ. මේ විදිහට දාගන්න. ඉස්සලාම ඔයාලට මේක ගැලවුවම ඇතුලේ ඩස්ට් එක තිබුණොත් ඔය ඩිස් අතරින් කොච්චර නූල හිර කරත් වැඩක් නැහැ. ඩස්ට් එක තිබුණම ඒ ඩස්ට් එකත් සුද්ධ කරගන්න පුළුවන්. ඉස්සලාම අර ස්ප්‍රින් එක දාගන්න. ඊට පස්සේ මේ ඩිස් තුන දාගන්න. මේකලත් මම මේ නැවත වතාවක් පෙන්නන මේ පිටින් දානවා. මේ විදිහට දාපුවම නූල තද වෙන්නේ නැහැ. නූල කොහෙන් වැටලාද කියලා හොයන්න බෑ. ඒ නිසා තමයි මේ සම්පූර්ණයෙන් ගලවලා පෙන්නුවේ ඩිස් දාන විදිය. ඒ ඩිස් වලින් එකකට දාන්න ඕනේ නූල. ඉස්සලාම ඩිස් තුන දාගෙන මේ කූරක් වගේ තියෙන රවුමක් තියෙනවා. ඒක මේ සිදුරට වැටෙන්න මේ විදිහට දාගන්න. මේක ටිකක් හරියට වැටෙන්න දාගන්න ඕනේ. මේ ස්ප්‍රින් එක පොඩ්ඩක් උඩට ඇද්දම මේ කෑල්ල වැටෙනවා. ඊට පස්සේ දාගන්න මේ ප්ලාස්ටික් කෑල්ල. මේ ප්ලාස්ටික් කෑල්ලේ අර හරියට වැටෙන්න දාගන්න. ඊට පස්සේ දාගන්න ටෙන්ෂන් ස්ප්‍රින් එක. ඒ ස්ප්‍රින් එක දාගන්න. ඊට පස්සේ සුදු පාට නිකල් කෑල්ලක් තියෙනවා පොඩි වොෂර් එකක්. ඒකේ අර කූර ඉස්සරහට දාන්න. ඊට පස්සේ මේ නට් එක තද කරගන්න. ඒ නට් එකට තමයි අර අපි අනිත් කෑල්ල නිකන් අල්ලු කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තල්ලු කරන්න. ඊට පස්සේ එතකොට අරකට ටයිට් වෙනවා. මේ විදිහට තමයි මේ ටෙන්ෂන් එක අපිට ගලවලා හයි කරගන්නත් ඕනි. ඔයාලට ඒක දැනගන්නත් පුළුවන්. නූල දාන විදිහ දැනගන්නත් පුළුවන්. ඒකල මේ විදිහට මේ තියෙනවනේ මේ ඩිස් තුනෙන් එකකට තමයි වැටෙන්න මම මේ දැම්මේ. දාලා දෙපැත්තෙන් අල්ලගෙන නූල උඩට අදින්න. එතකොට අර කූරට නූල ටයිට් වෙනවා හොඳට. අපිට අතට දැනෙනවා නූල අදිනකොට තදට එනවා. සාමාන්‍යයෙන් තද ගතිය දෙන්න තමයි නූල දාන්න ඕනේ. මම මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. මම ඊළඟට දාන්නේ සටල් එක සුද්ධ කරගෙන හදා ගන්න විදිය. මාගේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඔබලාට සුබ දවසක් වේවා.